සුබ දවසක්. ඉතින් ඔන්න අද දවසෙත් අපි මේ විදියට සූදානම් වෙලා ඉන්නවා ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්න. ඉතින් මගේ නම කසුන් උදයංග. අද දවසේ මමත් එක්ක සම්බන්ධ වෙනවා අපේ ප්‍රදීප් රත්නායක සහෝදරයා. ඉතින් අපි දෙන්න එකතු වෙලා අද කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා පොඩ්ඩක් කිව්වොත්. අපි අද කතා කරමු ඉලක්කය ගැන. ඉලක්ක ගැන. ජීවිතයේ අපි ඉලක්ක මොනවද කියලා අද අදහසක් ගන්න පුළුවන් සාකච්ඡාවක් තමයි අද අපි දෙන්න කතා කරන්න ඉන්නේ. ඉතින් ඇත්තටම මේ මොනවද මේ ඉලක්ක ප්‍රදීප්? ඇත්තටම කසුන් දැන් එක මොනවද කියලා වුත් ඒක නොයෙක් ඉලක්ක තියෙනවානේ. ආ, ඔයාට තියෙන ඉලක්කය නෙවෙයි මට තියෙන ඉලක්කය නෙවෙයි තව කෙනෙකුට. ඒක නිසා මේ ඉලක්ක කියන එක එකක් කියලා අපිට ලබ කරන්න බෑ. විවිධ ඉලක්ක තියෙනවා. එතකොට අපි ආන්නේ ඉලක්කය කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය කතා කරන්නේ කසුන් මේ පේන්නේ නැති දෙයක් ඔව්. පේන දෙයක් බවට පත් කරනවා කියන එක නේ අපි අපිට අපි හිතින්ම වා ගන්නවා අපි කියන ඩ්‍රීම් එක අපි කියන සිහිනයක් තියෙනවා අපේ ජීවිතේ අපේ ඉලක්කයක් තියෙනවා අපේ ජීවිතේ අපි මෙන්න මේ වගේ දෙයක් කරන්න ඕන ජීවත් වෙලා ඉන්න කාලේ අපි මෙන්න මේ වගේ තැනකට ළඟා වෙලා තියෙන්න ඕන මෙන්න මේ වගේ දේවල් අපි සපුරාගෙන තියෙන්න ඕන මේ වගේ දේවල් අපි ජීවිතේට එකතු කරගෙන තියෙන්න ඕන මම තව අවුරුදු 5කින් මෙන්න මෙතන ඉන්න ඕන මම අවුරුදු 5ක් යනකොට මෙන්න මේ කියන දේවල් ටික ඉවර කරලා මම මෙතෙන්ට ඉන්න ඕන කියලා මිනිසුන්ට විවිධ ඉලක්ක තියෙනවා ඒක නිසා අපිට කෙටියෙන් අපි මේක කියනවා නම් ඇත්තටම කසුන් අපි මේ කතා කරන්න හදන්නේ නොපෙනෙන දෙයක්, පේන දෙයක් බවට පත් කර ගැනීමත් සම්බන්ධව තමයි අපි ඉලක්කය කියන වචනය ඇතුළේ අපිට අද කතා කරන්න වෙන්නේ. ඔව් අනිවාර්යෙන්. එතකොට කොහොමද අපි මේ ඉලක්කය කියන වචනේ අපි ගත්තට ඔකේ අපිට අර ඒම් එක කියනවනේ නේද? ජීවිතේ ඒම් එකක්. නේ අපි අපේ ජීවිතේ ගෙනියන්න ඕනේ දිශානතියක් ඒම් එකක් හදාගෙන ඒ වෙනුවෙන් අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. එතකොට කොහොමද මෙන්න මේ ඉලක්කයක් ගොඩනගා ගන්න ප්‍රදීප්? ඒ කියන්නේ හැමෝටම දැන් අපි කතා කරා වගේ ඔයා කිව්වා වගේ හැමෝටම ඉලක්ක තියෙනවා නේ. තමන්ගේ ජීවිතේ හීනයක් තියෙනවා ඒ වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්න තමන්ට අදහසක් එක්ක තමන්ගේ ඉලක්කයට යන්න මහන්සි වෙන්න තමන් ඒ වෙනුවෙන් කැප වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට කොහොමද මේ කැප වෙන්න පුළුවන් තමන්ගේ සමහරු කියන්න පුළුවන්නේ දැන් අපි ජීවිතේ අර කොහොමද කියන්නේ මේ ස්ට්‍රගල් වෙනවනේ ජීවිතේ නේද? අපේ ජීවිතේ හිර වෙන තැන් තියෙනවනේ නේද? එතකොට අපි සමහර තැනක ඉස්සරහට යද්දී අපි ජීවිතේ ස්ට්‍රගල් කරන තැන් තියෙනවා. එතකොට මේ වගේ අපි කොහොමද අපේ ඉලක්කය සපුරා ගන්න? නේ අපේ ජීවිතේ අපේ ඉලක්කයට හරියටම යන්න මොනවද අපේ ජීවිතේ අපි ගොඩනගා ගන්න ඕනේ? ඇත්තටම කසුන් මේ දැන් අපි ඒම් එක කියමු නැත්නම් මේ ඉලක්කය ඔයා හිතන්නකෝ අපිට කොච්චර දේවල් හිතෙනවද කොහොමද? නේ අපිට ජීවිතයේ මේ ජීවත් වෙද්දී අපිට දවසක් ඇතුළත කොච්චර දේවල් හිතෙනවද? නේ අපිට දවසෙන් අපි හිතමු අපි මොකටද හරි යමකට එළියට බහිනවයි කියලා. ආ, අපි නැවත එක තැනකට ඉදී උත්තර නිවියන්නේ දෙයක් කොට අපි කොච්චර දේවල් ටිකක් හිතනවා. නේ අපිට මෙහෙම වුණා නම් හොඳයි. අපි මෙහෙම කළා නම් හොඳයි. අපිට මේ වගේ දෙයක් තිබ්බා නම් හොඳයි. මම මේ වෙනකොට මේ වගේ තැනක හිටියා නම් හොඳයි. කියලා අපිට කොච්චර දේවල් හිතෙනවද නේ? එතකොට බං අපි හැම වෙලේම සුට්ටක් කල්පනාකාරී වෙන්න ඕන. මේ මම මේ හිතන දේ නිශ්චිතද? දැන් ඔයා හිතන්නකෝ ඔයා අද හිතන දේට නෙවෙයි නම් ඔයා හෙට try කරන්නේ. නේ? දැන් අද try කරන කෑල්ලමයට නෙවෙයි නම් බං අපි හෙට try කරන්නේ. එතන නේ? ගැටලුවක් තියෙනවා. ඒක අපිට කැමැත්ත ගන්න බෑනේ. අද try කරලා අද අපි ඇතෑරලා හෙට ගෙනියන්න try කළොත් අපිට ඒක කැමති කරව ගන්න බෑනේ කසුන් මේකනේ. ඔව් මම ඒ හිතන්නේ මේ නිසා තමයි ඔන්න ඕකට ලස්සන මේ කතාවක් තියෙනවා මේක ඇවිල්ලා රියල් ස්ටෝරි එකක්. මගේ ජීවිතේ මං අත් දැකපු එකක්. මට යාළුවෙක් හම්බෙනවා. ඒ කියන්නේ ලංකාවේ යාළුවෙක් නෙවෙයි යා. යාළුවෙක් හම්බෙනවා. මෙයා මේ මට මාස කිහිපයකට කලින් එයාට තිබ්බ ලස්සන මේ බිස්නස් ප්‍රොපෝසල් එකක්. මිනිහාගේ ඒම් එක තිබ්බේ මේ බිස්නස් එකක් ඕපන් කරන්න. අවාසනාවකට මිනිහයාගේ ඒ බිස්නස් ප්‍රොපෝසල් එක කැන්සල් වෙනවා. හරිද? එතකොට බිස්නස් ප්‍රොපෝසල් එක කැන්සල් වුණාට පස්සේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම ඔක්කොම අතාරිනවා. ඒ කියන්නේ ආයේ බිස්නස් කරන තැන නැහැ. ඊට පස්සේ දවසින් දවස වෙන අදහස්. අද එක අදහසක් කිව්වොත් හෙට තව අදහසක්. හරිද? ඒ කියන්නේ
අර බිස්නස් පැත්ත දැන් නැහැ. ඊට පස්සේ එක දවසක ඇහුවොත් කියනවා ෆාම් එකක් කරන්න තමයි බලාපොරොත්තු. එතකොට තව දවසක ඇහුවොත් එහෙම කියනවා ඔව්. මම වෙන දෙයක් කරන්න, මම යෝග කරන්න තමයි කැමති. හරි. එතකොට මේ අපිත් කන්ෆියුස් වෙනවා මේ හැමදාම මනුස්ස එක අදහසකින් ඉන්නවා ඊට තව අදහසකින්. දැන් ඇත්තටම අපි අදහස් අහන්නෙම නැති තැනටපත් වෙලා තියෙන්නේ. ඒක වෙන්නේ ඒ පිළිබඳ අපි අපේ අරමුණ පිළිබඳ අපි වටහාගෙන ඒක නිශ්චිතව හරියට එක රූල් එකකට එක ටැග් එක අපිට ටැග් එකට වැටෙනවා කියලා මම. නේ අනිවාර්යයෙන්. ඔව්. අපි ගෙලිම ඔබ තාම ටැග් එකට වැල්ලා නැහැ අපා. නේ ඒක මටත් හිතෙන්න පුළුවන් මම තාම ටැග් එකට වැල්ලා නැහැ නේ බං. ඇත්තටම කම්මෝ. අපේ ඉලක්කයට අපි ඒ ට්‍රැක් එකට වැටෙනවා. අපි ඒ ට්‍රැක් එකේ යද්දී අරෙන් හැරෙනවා මේන් හැරෙනවා වංගු ගහනවා නේ. මම කියන්නේ කවුරුන් අපේ ඉලක්කයට යද්දී අපිට මගදී හම්බෙන මේ අපි පස්තාවන් නැති කරගන්න එක නෙමෙයි. නේ අපිට විවිධ අරමුණු අපිට අභියෝග හම්බෙන්න පුළුවන් කරුණ අපේ ටාගට් එකට යද්දී නේ අපි අරමුණට යද්දී එක එක තැන්වලදී අපිට අභියෝග හම්බ වෙනවා අපිට දෙපෙයි. ජීවිතේ ඉලක්කයකට යද්දී හම්බ වෙන්නෙම අභියෝගනේ. අනිවාර්යයෙන්. දැන් අභියෝග නැත්තම් හැමෝටම මේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි ජීවිතේ අපි හැමෝම දකින්නේ නැහැනේ කසුන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්ත මිනිස්සු. අපිට ජීවිතේ හැම වෙලේම හම්බ වෙන්නේ නැහැනේ. තමන්ගේ ඒම් එකට ජීවිතේ හසුරුවපු මෙහෙයවපු මිනිස්සු. නේ. හැබැයි අපි ඒ කෙනෙක්ගේ කතන්දරේ චුට්ටක් කියවලා බැලුවොත් එහෙම මම අර කලින් කිව්වා වගේ අපිට මේ එක ට්‍රැක් එකකට වෙදිච්ච අරමුණක් මේ ටාගට් එකක් අපි ළඟ නැති වෙලා. ඒක නිසා මුලින්ම මතක තියාගන්න ඕන කරුණ අපේ නිශ්චිත ටාගට් එක ඒම් එක මොකක්ද කියලා අපිට දැනුවත් භාවයක් තියෙනවා. ඒ කියන්නේ මම යන ගමන ගැන මම කරන දේ පිළිබඳ මම වග කියන්න දෙපේ කරුණ නේ. එතකොට මගේ ඒම් එක ගැන මගේ ඉලක්කය ගැන මම වග කියන්න දෙපේ නේද? අපි යමක් කරනවා නම් අපේ ඉලක්කය වෙනුනේ ඒ අපේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ මාවතීලියක් වෙන්න. අපි අද තෝරගන්නවා එක ගමනක් හෙට තෝරගන්නවා තව විදිහක් මේක හරි නෑ මේක නෙවෙයි මං යන්න ඕන වෙන දෙයක් තෝරගන්න මම හොඳම තරල කාරණාවක් විදිහට බලන්නකො අපි පෝස්ට් කරන්න අපි කියන පාඨමාලා නේද කරු. ඔව් ඔව්. සරලම තැනින් අපි බලන්නකො අපේ ළමයිගේ පාඨමාලා කොච්චර තෝරගන්නවද කියලා. නේ මම කියන්නේ අපි කියන පාඨමාලා කරන්නේ කියලා නෙවෙයි කරන්නේ පා කියලා නෙවෙයි කසුන් කියන්නේ. නේද? නමුත් අපි හම්බෙන දේ කියන කෙනයි ටාගට් එකකට ඒම් එකට යනවා කියන කෙනයි දෙන්නේ එක. අපේ ඒක අඳුර ගන්න පුළුවන් නේ. හම්බෙච්ච දෙයක් කරනවා. මේ හම්බෙච්ච දෙයක් කරපු බලයට කතුන් අපේ තැනට යන්න බැරි. මේ ඒක දැන් අපි හැම වෙලේම අපි කරන කියන දේවල් අපේ ඒම් එක සපුරා ගන්න අපේ ටාගට් එක සපුරා ගන්න පුළුවන් දේවල් වෙනවා. අර මේ කවුරුත් හැමදේම කරන්නේ. අපි දන්නේම නැහැ කතුන් අපේ කාලේ යනවානේ බං මොනවා කරන්නේ. අනිවාර්යෙන් ඒක තමයි. අවුරුදු 5ක ප්ලෑන් එකක් හදාගෙන අපි අවුරුද්දක් වෙන මොකක් හරි අරමයා අපේ අවුරුද්ද ගත කරනවා කියලා. අපි අවුරුදු 5න් අවුරුද්දක් ගිහිල්ලා නේ අපි වෙනවනේ බං. අනිවාර්යෙන්. අපි වයසට යනවනේ. අපිට හැමදාම කදුන්න අරමුණු වෙනුවෙන් කියලා ජීවත් වෙන්න බෑනේ බං. නේ අපි මරණ තාක්කල් අපේ අරමුණ වෙනුවෙන් නම් අපේ ටාගට් එක අපේ ඒම් එකකට නම් අපි ඒක සාක්ෂාත් කරගන්නේ නැතිව තවදුරටත් උත්සාහ කරපු මිනිස්සෙක් විදිහට අපි මැරෙන්නේ නේ. අපි යන තමගේ අරමුණ අපේ ටාගට් එකේ ඒම් එක සාක්ෂාත් කරගත්ත මිනිස්සෙක් විදිහට මැරෙන්න පුළුවන් නම් නේ. ඒක නිසා හැම වෙලේම මතක තියාගන්න අපි අපේ අරමුණ අපේ ටාගට් එක නිශ්චිත එකක් වගේම අපිට තේරෙන්න හදාගන්න පුළුවන් මේ පොළොවේ ඉඳන්න පුළුවන් ටාගට් එකක් දෙන්න ඕන. සහ අපි අතට ගන්න හැම ගඩොලම අපේ ගේ හදන්න පුළුවන් ගඩොලක් වෙන්න ඕන. කියන්නේ අපේ ටාගට් එක ගේ හදන එක නම් අපි ගඩොලක් අතට ගත්තා නම් ඒ ගඩොල අපේ ගෙයින් තියලා අඩියක් හරි අඟල් දෙකක් හරි උස්සන්න පුළුවන් උත්සාහයක් වෙන්න ඕන. ඒක නිසා වුණා. අනිත් පණිවිඩය තමයි අපි මොකද කරන්න ඕන? අපේ ටාගට් එක වෙනුවෙන් මෙහෙය වෙන්න ඕන. අපි අපේ ටාගට් එක වෙනුවෙන් ට්‍රැක් එකට වැටෙන්න ඕන. නේද? අනිවාර්යෙන්. හිතන්නකෝ අපි මේ බස් එකක ගමනක් යනවා කියලා. අපි හිතමු මාතලයට යනවා කියලා. නේද? එතකොට අපිට යන්න ඕනි මාතලයට. එතකොට අපේ ඉලක්කය හරි අපි ඉලක්කය මාතලයට. හැබැයි
අපි මේ මාතලේට නිකම්ම මෙතනින් ගිහිල්ලා මාතලෙන් අපි නතර වෙන්නේ නැහැනේ. ඒක නිසා අපිට මේ අදාළ ගමනට යන්න අපේ ජීවිතයේ අරමුණු ටික අපි හදා ගන්නවා. මාතලේට යන්න නම් අපි ගෙදරින් රෙඩි වෙලා බස් එකකට ගිහින් බස් එකක් වෙලාවට අරගෙන ටිකට් අරගෙන නේද? බස් එකේ අපි යන්න ඕනේ. කාලය අපි ගත කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි අරමුණ නේද? අපි අදාළ ප්‍රධානම දේ තමයි අපි මාතලේට යන්න මාතලේ බස් එකේම නගින්න එපා. අනිවාර්යයෙන්. නේද? මාතලේ බස් එකේම නගින්න ඕනේ. මාතලේට යන රූට් එකකම අපි යන්නම ඕනි. එහෙම නොගියොත් ඔව්. හිතන්නකෝ මාතලේට යනවා කියලා ඉවරලා මේ හම්බන්තොට බස් එක නැග්ගොත් එහෙම මාතලේට යන්නේ නැහනේ. නේද? අපිට වත්තක් ගහන්නද මම ඉන්නේ. එතකොට අර හිතන්න ඒක තමයි කියන්නේ අපි ටයිම් පීරියඩ් එකක් අපි හදා ගන්නවා අවුරුදු 5ක් අර ඔයා කිව්ව එකම තමයි අවුරුදු 5ක් අපි හදා ගන්නවා හැබැයි අපි යන්නේ හම්බන්තොට පාරක න අපිට කවදාවත් මාතලේට යන්න හම්බෙන්නේ නැහැ අවුරුදු 5න් නේද ඒක නිසා මම කියන්නේ අන්නේ අපි ටයිම් පීරියඩ් එකක් හදාගෙන එතකොට අපේ ඉලක්කයත් හරියට නිශ්චිතව හදාගත්තා නම් අපි ඒ රූට් එකට අදාළ කරන අපේ ටාගට් එකට අදාළ කරන අපේ ඉලක්කයට අදාළ කරන පසුබිමම තමයි අපි ගොඩනගන්න ඕනේ. එහෙම කළොත් තමයි පියවරෙන් පියවරෙන් පියවර අපි ඉස්සරහට යන්නේ. අනිවාර්යයෙන්. අර මේ අපි නිකන් හේරවන යන මූල කැඩිච්ච සරුංගලේ වගේ කියන්නේ. අනිවාර්යෙන්. නේද? ඒක කරුම් මේ මූල කැඩිච්ච සරුංගලේ කිව්වම ඔබ උඩු ළඟට අවු වෙලා තව ටිකක් උඩ යන්නත් පුළුවන්. පෙරගිලා ගහක වැටෙන්නත් පුළුවන්. ඒකලා ගිහලා ගහක උඩ ඉන්නත් පුළුවන්. නේ? ඒ නිසා අපි අර ටාගට් එකට යනකොට අපි අපි ටිකක් දැනගෙන තියාගන්න ඕන අපි පාවෙන්නේ මොන පැත්තටද? ඇත්තටද? ඔව් අපි නිකන් අපි පාවෙන මිනිස්සු කියලා කියනවනේ බං මේ වෙලාවල අපට වඩා පාවිනවා වගේ ඇයි මම ජීවත් වෙන්නේ කියලා අපි අහනවනේ. ඉතින් අපි අනිවාර්යෙන්. අහන්නේ මේ යුගෙන් ඉන්නේ කතාව. නේ? දැන් මගෙන් ඇහුවොත් එහෙම එකෙක් ඔබ නිකන් මේ මූල කැඩිච්ච සරුංගලේ වගේ පාවිනවනේ බං කියලා මම මගෙන් අහනවා උඹ. ඒතකොට මට ප්‍රශ්නයක් නෑ ඇයි ඔබ මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ? ඇහුවේ. ඒතකොට ඔබට පේනවා මම ඉති අරුණක් නැති මිනිස්සෙක්. ඔය යන්නම් වාලේ යනවා කියන්නේ නේද? අන්න යාට ඒ ප්‍රශ්නේ අපෙන් අහන්නෙම බං අපිට මේ රටපිටාවේ උන්න පේනවනේ අපි නිකන් මේ ඉතින් මාරුණක් නැති ජීවිතයක් නේ ඉරිදියක් ළඟා කරගත්තේ නැති ජීවිතයක් කියලා අන්න වටපිටාවේ පේනින්නේ බං අපේ ප්‍රශ්නේ අහන්නේ නේද අනිවාර්යෙන් ඒක නම් ඇත්ත. දැන් ඇත්තටම මේ ප්‍රදීප් අපි මේ කියන්නේ මේ දේවල් කතා කරන්න ඕනි. මේ දේවල් අපේ ජීවිතේට සහ අපේ වටේ ඉන්න අයට අපි මේ දේවල් දෙන්න ඕනි. ඇයි? අපි මේ හැමදාම ජීවත් වෙන්න ආපු මිනිසුන් නෙවෙයි. නේද? අනිවාර්යයෙන් අපි අනිත් එක අපේ ජීවිතේ අපි ගොඩක් දේවල් ගොඩනගාගෙන ආපු මිනිස්සුත් නෙවෙයි. අපි අපේ හැමදේම තියෙන අපි හැම දෙයක්ම අතේ අරගෙන ආපු අය නෙවෙයිනේ. අපි හැමෝම ජීවිතේ මිනිස්සු. හරිද? එතකොට හැමෝම තමන්ගේ ජීවිත යම් පැත්තකින් තමන්ට ගැළපෙන පැතිවලින් ඉස්සරහට යන්න ඕනේ. මේ ජීවත් වෙන කෙටි කාලේ අපේ ජීවිතේ ලස්සනට ගත කරන්න ඉලක්කයක් අපි හැමෝටම තියෙන්න ඕනේ. අපේ නේද අපේ වටේ ඉන්න අයව සතුටින් තියාගෙන අපිවත් සතුටින් ඉන්න පුළුවන් ලස්සන ඉලක්කයක් අපේ ජීවිතේට තියෙන්න ඕනේ. නේද? ඇත්තටම ගන්න එන්නේ බං දැන් එන්නේ හිතන්න අපිට එන්නේ එකට මොටිවේෂන් කොහෙන් හම්බෙන්නේ එකක් අපිට ඇත්තටම ජීවිතේ මොටිවේෂන් පද හම්බෙන්නේ දැන් අපිට දෙන හැමදේම අපි උඩින් අර අපි කියනනේ කතාවක් නේද අපිට අපි ඉස්සරහට යන්න කියලා අපිට මේ මුන්දොස්තර විතරයි කියලා කියනවනේ ඇත්ත නේ ඇත්ත. ඉස්සරහට යන මිස් ඉස්සරහට යන වාර්තා ඉස්සරහට යන මචං මේ අපිට අපි කතාවට කියන්නේ ඔතේ අපිට මොනවාකට කියන්නේ අපි ගුරු විදිය අමලදාතල ඉන්නවා. කියන්නේ අපි ගොඩක් ගාන කතාවට කියන්නේ මුන්දොස්තර විතරයි මචං අපි ටුට්ටක් ඉස්සරහට යනවා. අපි නැගිටිනවා. අපි නැගිටිනවට කැමති නෝ ඊළඟට සීට් එක ගන්න ඉන්න එක විතරයි. එහෙම අපි කියනවා නේද? අපි නැගිටිනවට කැමති ඊළඟට සීට් එකේ ඉඳ ගන්න බලාගෙන ඉන්න එක විතරයි. විතරයි. අපි ඉස්සරහට යනවට කැමති උත්තර විතරයි. ඒක නිසා ජීවිතේ අපිට හැම වෙලෙම මොටිවේෂන් වෙන එකක්. සහ මම නම් කියන්නේ අපිට අභ්‍යන්තර මොටිවේෂන් එකක් තියෙනවා. ඒකුල්ට මොටිවේෂන් එකක් තියෙනවා. ඒක මහත්ඵලයි. අපිට බාහිරින් හම්බෙන මොටිවේෂන් තියෙනවා නේ. ඔව්. බාහිරින් හම්බෙන දැන් ඒක හිතන්නකෝ මේ අපිට දැන් මම සරල උදාහරණයක් ගන්න. අපි කොහොමතරම් ඇහිලා තියෙනවා මචං මේ කාර්යයක් තුල කියලා දාලා ගියාම මොකක් හරි දාලා කාර්යයක් ගන්නවනේ. නේ? ඒක ඉලක්කය තමයි. ඉතින් ඒක ආයි අපිට කාටවත් කියන්න බෑ. ඒක මේ දෙල්ලෙත් දාලා ගිහින් කාර්යයක් ඉන්න නෑ කවුරු. හරිද? මිනිසුන්ගේ ටර්නින් පොයින්ට් කියලා දේවල් තියෙනවා නේ.
ඒක නිසා මිනිස්සු අන්තිමටම වැටිච්ච තැන වෙන්න පුළුවන් මේ මොහොතේ සුපිරි මේ මොටිවේෂන් එකක් හම්බෙච්ච තැන. ඒ මනුස්සයා බිමට සමතලා වෙච්ච තැන තමයි මේ මනුස්සයා නැගිටින්න උත්සාහ කරපු තැන. මේ ඒක නිසා මේ බාහිරින් අපිට හම්බ වෙන මොටිවේෂන් එකක් අපිට ඒක ගෙදරින් හම්බ වෙන්න පුළුවන්. අපිට ඒක ගුරුවරුන්ගෙන් හම්බ වෙන්න පුළුවන්. සහ ජීවිතේ පොතකින් පතකින් හම්බෙච්ච නැති ජීවිතේ සිදුවීම් නිසා අපට හම්බෙන්න නේ. අපේ තියෙන අඩුපාඩුවක් අපිට දෙන්නා වගේ ඉතින් අපි වඩා දෙයක් තිබ්බනම් හොඳයි කියලා. අපිට ජීවිතේ දැනෙච්ච අඩුවක් නිසා අපිට හිතෙන්න පුළුවන් මම ඊට වඩා දෙයක් අපේ ජීවිතේට ළඟා කරගත්තා නම් හොඳයි කියලා. නේ. එතකොට මේ මොටිවේෂන් එක රසුන් හරි වැදගත් අපේ ඉලක්කයට යන්න. සහ මට අපි මතු කරන්නේ අපේ ජීවිතේ හැම වෙලේම මොටිවේෂන් සිදුවීම් හම්බෙන්නේ නැහැ. අපිව මොටිවේෂන් කරන මිනිසුන් හමුවන්නේ නැහැ. නේ. අපිට අපේ ජීවිතේ අතින් අල්ලලා නැගිටවන්න පුද්ගලයා හමු නොවෙන්න පුළුවන්. නේ. හැබැයි රසුන් අපි හැම වෙලේම මතක තබා ගන්න යුතු කාරණාව තමයි අපිට තියෙන හොඳම මොටිවේෂන් එක ඉලක්කය. නේ. ඔයා දකින්න ඉලක්කය. ඒක අපි දන්නවනම් අපි හැම වෙලේම ප්‍රෝග්‍රෑම් එකකට ගියත් අපි කියනවා නේ අපේ ඔයාගේ අරමුණ මොකක්ද දාලා පොළ කැලේක ලියා ගන්න. අපි ඕන තරම් දැකන ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ සුපිරි ගියක් දාගෙන ඉන්න කොල්ලෝ හම්බෙලා දැක්ක තියෙනවා. උන්ගේ එම් එක කාර් එකක් නම් ඒ කාර් එකේ ස්ක්‍රීන්ෂොට් ස්ක්‍රීන් එකේ දාගෙන ඉන්න කොල්ලෝ හම්බෙලා තියෙනවා. නේ. ඒක අපිට හිතෙන්න පුළුවන් ඕක කොයිද කියලා හිතෙන්න පුළුවන්. නමුත් අරුන් මේ මිනිස්යාගේ එම් එකනේ මම ඌනේ ෆෝන් එක බලන පාරක් ගන්න උට පේනවා නම් උගේ සීනේ මේ වගේ ගයක් කියලා. ඌ ෆෝන් එක අරපු වෙලාව පේනවා නම් මගේ සීනේ මේ වගේ කාර් එකක් මේ වගේ වාහනයක පදින එක කියලා. නේ. යාට මේ මොටිවේෂන් එක හරි වැදගත්. ඒ කියන්නේ අපි කියන්නේ පිටිය පොඩි රාමු කරලා තියාගන්න කියලා තමන්ගේ එම් එක මොකක්ද? තමන්ට මේ වාහනය වෙන්න පුළුවන්. තමන්ට හොඳ ෆැමිලි එකක් වෙන්න පුළුවන්. නේ. මේ හැමදේම අර අපිට දකින්න විතර දකින්න දේවල්. ඇත්තටම කවුරුන් ජීවිතේ අපි මුලට කිව්වනේ මේ බලාපොරොත්තු සීන ඩ්‍රීම්ස් මේ එම් කියන්නේ බං මේ අද මට ඇත්තටම කවුරුන් ඔයාගේ එම් එක ඔයා වෙන කෙනෙකුට එක්ස්ප්ලেইন කළොත් ඔබ කොච්චර try කරනවද මේක තියාගන්න මේක තමයි මගේ එම් එක නේ දැන් මගේ එම් එක කියන්න කිව්වොත් එහෙම මම කොච්චර දේවල් එක්ස්ප්ලেইন කරන්න ඕනද මම කොච්චර උදාහරණ දෙන්න ඕනද කෙනෙකුට අපේ මේ පැහැදිලි කරන්න කියනවා හැබැයි ඇත්තටම මේ හදපු දවසට වෙනුවට අර තියෙන මගේ එම් එක කියලා එකම ෆවුන්ඩේෂන් එකම ඇවිල්ලා මේ කියන්නේ අපි බිඳුවේ ඉඳලානේ අපි ගොඩ නැගුවේ ස්ටෙප් බයි ස්ටෙප් නේද? එතකොට මම හිතන්නේ අපි දෙන්නට මේ අත්දැකීම් ඇති කියන්නේ අපිට දැන් ඕක ගැන අපි කතා කරද්දි කායික හරි ඒ කියන්නේ ඒක කියන්නේ ඉස්සරහට මේ මොකද්ද මේ කරන්න කියන එක නේද? ඒ කියන්නේ අපිට ඕනි තරම් ඇවිල්ලා තියෙනවනේ. මම කියන්න හරිද? දැන් ඔයා හරි දැන් මම ඔබට ඔයා කියන්නේ නෑනේ මචං ඇත්තට මම ඔබ කියලා කියන්නේ. අනිවාර්යයෙන්. ඔබ මට ෆෝන් කරලා කියලා තියෙනවනේ මචං මේ මුත්ත තේරෙන්නේ නෑ මම මේක කිව්වට. ඒක තමයි මම ඔයාලට කියන්නේ. දැන් ඔබ වෙලාවකට කියනවා මේ ඔබට තේරෙනවද දන්නේ නෑ බං. නෑ ඒක තමයි අපිට මම හිතන්නේ මතක ඇති පටන් ගන්න කාලේ කියන්නේ අපි බින්දුවෙ වෙන කාලේ මම හිතන්නේ 2019 වගේ නේද 2019 වගේ අපි මේක කියන්නේ පටන් ගනිද්දිම වගේ අපිත් කැම්පස් එකේ හිටියේ එතකොට මේ දේවල් අර අපිටත් අලුත් හැබැයි අපි දැනගෙන හිටියා මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ දේවල් අපි මේ දේ පොඩ්ඩක් ඉස්සරහට ගන්න අදහසක් අපිටත් අදහසක් ගන්න තව කෙනෙකුට කියද්දි ඒ කියන්නේ ඒන අදහස් ඇත්තටම මේ හරි ස්ට්‍රෙස්ෆුල්. ඒ කියන්නේ සම්පූර්ණම නිකන් ඒ කියන්නේ අපිව නිකන් අහන අහන් හිටපු මාව මංජන් වෙනවා වගේ එකක් වුණා. ඒ කියන්නේ ඔක්කොම අහගෙන හිටියා. ඒ කියන්නේ මගෙන් ඇහුවේ මොනවාද ඔයාලට හම්බෙන්නේ? ඇයි ඕක කරන්නේ? මොනවාද ඕකෙන් කරලා බලාපොරොත්තු වෙන්නේ? තේරුණාද? ඒ කියන්නේ දැන් පටන් ගත්ත ගමන්ම මේ වගේ දේවල් ඇහෙද්දි හිතන්නකෝ ඇත්තටම මම මොකද්ද කරන්න කියලා හිතෙනවනේ. ඊට පස්සේ මම හිතන්නේ අපි දෙන්නම කතා වුණා. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට ඔයත් එක්ක කියන්නේ මම කතා කරලා ඉතින් ඔබට කතා කරලා කියලා ඉතින් මේ මොකද්ද මේ වෙන්නේ කියලා වගේ නේද? ඒ දේවල් කොච්චර ආවත් අපි දැනගෙන හිටියා මේ දේ අපිට කරන්න පුළුවන්. මේක ඉලක්කය මෙතනයි කියන එක අපි ගොඩනගා ගත්තා. නේද? ඒක ඇතුලේ තමයි අද දවසේ අපි මේ විදිහට එකතු වෙන්නේ. මේ දේවල් සමාජයට ගෙනියන්න. අනිවාර්යයෙන් දැන් අපිට මචං මේ එතෙන්දිම තිබ්බනේ අපි මෙන්න මේ වගේ දේවල් අපි කරගෙන යන්න ඕනේ ඉස්සරහට කියලා ඒක අපි වෙලාවකට කතා වුණා උඹ ඊනින් හරි ඔක ප්ලෑන් කළා එහෙම දුවන්නේ බං. කියන්නේ පොඩි ගමන් මාර්ගයක් අපිට තියෙනවනේ ඉතින් මෙන්න මේක තමයි ගමන් මාර්ගය. අපි නොදන්න දෙයක් ආයෙත් හරි අහන්න ඕල්ලයක් දාගන්න ඕන මේක කරගන්න ඕන කොහොම හරි එහෙම අපිට පොඩි මෙව එක තිබ්බනේ. නේ උණක්
උණක් තිබන්න ඉතින් හරි. ඇම්මක් තියෙන්න ඕනේ මචං. ඒක තමයි තියෙන්න හරි. ඕනේ. අන්නේ උණ තියෙන්න ඕනේ. අර ට්‍රැක් එකේම යන්න තියෙන උණ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට තියෙන්න ඕනේ. කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් නෑ. මේ කියන්නේ මට මේ දේ පුළුවන් සහ මට මේ දේ කරන්න පුළුවන් කියන තැන ඉන්න ඕනේ. එහෙම නැත්තම් ඔව්. ඒ කියන්නේ අපිට නෑ ඔයාට පුළුවන් ඉස්සරහට එන්න කියලා අතින් අදිනවට වඩා ගොඩක් වෙලාවට අපිට එන්නේ නෑ ඔයාට බෑ ඕක කරලා තීරමක් නෑ කියන වචන ටික තමයි මොනවා හරි දෙයක් අපි ඉලක්කයකට යද්දී අපි ඉස්සරහට යද්දී ස්ටෙප් එකක් අපේ ජීවිතේ ඉස්සරහට යද්දී අපිට හම් වෙන දේවල් අභියෝග ඒව තමයි. එතකොට මේ දේවල් වලට මුහුණ දෙන්න අර ඔයා කිව්ව සෙල්ෆ් මොටිවේෂන් එක හරි වැදගත්. අනිවාර්යයෙන් මම මේක තමයි කරන්නේ අර අපි මේ සිංහල ඔක ගම්මානවල අපි කියනකොට හැම්ම කියලා වචන. ඔව්. හරි. ඔය අපි ඔය උණ කියන එකෙන් එක්ස්ප්ලেইন වෙන්නේ හැම්ම කියන වචනේ තමයි අපි ඕක කියන්නේ. අර ඒකට හැම්ම. හරි. උඹට මාර හැම්මක් නේ මන් තියෙන්නේ කියලා අහනවානේ. දැන් මට උඹෙන් අහන්න පුළුවන් බං උඹට මේක ගොඩාක් මාර හැම්මක් නේ මන් තියෙන්නේ කියලා මට උඹෙන් අහන්න. අනිවාර්යෙන්. හරි. දැන් දැන් හැම්ම තියෙන එකට කතුම් ගැම්මක් තියෙන්නේ මේක. නැත්තම් බෑ කරන්න. උට මේක අල්ලගෙන ඉන්න ගැම්ම තියෙන්නේ. නේ ඒ ගැම්ම මම අර දැන් අපි ඉන්නේ අතෙන්ටම තමයි ඒ හැම්ම සම්පූර්ණ කරගන්න ගැම්ම තියෙන්නේ බෑ. ආන් ඒ ගැම්ම Taman තුලින් ගන්න ඕන. සහ අපිට ඒක වටපිටාවෙන් හම්බෙන දේවල් වලින් ගන්නත් ඕන. ඒ අර වැඩිච්ච ගහට නැගිටින්න ගැම්මක් තියෙන්න ඕන තමයි. ලක් අපි ඒම් එකට අපි කියන පණින්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. කරන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන. ඒක මනින්න පුළුවන් දෙයක් වෙන්න ඕන. හිතන්නකෝ මේ අපි කිව්වොත් එහෙම මම මේ මාසෙ නම් 50000ක් ඉතුරු කරනවා කියලා. මේ දැන් මගේ ටාගට් එක අවුරුද්දකින් මෙච්චර ගාණක් ඉතුරු කරනවා. හැබැයි කරුණ අපිට පුළුවන් නම් කොල කැල්ලක් අරගෙන මගේ ඇත්තටම මෙන්න මේවා මම වියදම් කරන්න ඕන දේවල් හිතන්න. නේ අපිට ඒක ලයිබ් බිල ගෙවන්න දෙන්න බෑනේ මම මෙච්චර ගාණක් ඉතුරු කරන්න ඕන කියලා හිතාගෙන. නේ බෑනේ නේද? නිශ්චිත වියදම් තියෙනවනේ ගෙවන්න. ඔව් මේක බැලුව කෙනෙක් බලනවා නම් මචං ඒ මම එයා ඒ තුමාට හිතන්න බෑනේ බං මම මේ මාළේ මෙච්චර ගාණක් ඉතුරු කරන්න ඕන මේ නෝනා ඔයා මේ කනබෝනේ කඩු කරන්න කියලා අපිට කියන්නේ. ඒක යෝජනා කරන්නත් බෑනේ කසු. ඒක කරන්න බෑනේ. මේ ඔව්. අම්බ පොත්ත දෙනේ අඩු කරන්නවත් අනින පළ දෙනේ අඩු කරන්නවත් මේ ලයිට් බිල් එක ගෙවනවා වතුර බිල් අඩු කරනවා ෆෝන් එකේ පැකේජ් එක දාගෙන ඕවා නැති කරන්නේ දැන් ඔක්කොම ටික තියලා ගමු මම කිව්වොත් මම 50000 ඉතුරු කරනවා කියලා අපි ෆේල් නේ අපි අද දවසේ ෆේල් වෙනවනේ බං අනිවාර්යෙන්. ඒ නිසා අර කරන්න පුළුවන් දේ ප්ලෑන් කරනවා නේ අපිට කරන්න පුළුවන් දේ ප්ලෑන් කරනවා මම ඇත්තටම මේක මේ ඔයා දැන් ඔය මේ මාතෘකාවක් චුට්ටක් කතා කරමු කියලා මට කියපු වෙලාවේ මට මේ අපි ඉගෙන ගත්ත අපිට උගන්වපු පොඩි කවියක් මම මතක් වුණා මම ඒක පොඩ්ඩක් YouTube එක සර්ච් කරලා වින්දුවක් හොයාගත්තා මේ දවස්වල මේ මේක අහලා හරි අර ළමයා සහ ගොළු බෙල්ලගේ කතාව මේක අහපු නැති කෙනෙක් නෑ බං අනිවාර්යෙන්. හරි අර ළමයා සහ ගොළු බෙල්ලගේ කතාව ඔන්න බලන්න මේ දෙන්න කියන කතාව හරි මේ ළමයා අහනවා මෙන්න ගොළු බෙල්ලෝ කොහොම ගියාට පුළුවන් දෝ ගහමුදුනට යන්න ඔයාට මේ ළමයා අහන්නේ ගොළු බෙල්ල ගමනේ යනවනේ එමින් යනවා ඔබට යන්න පුළුවන් ද කියලා උසට උසේ ගස් හැදුනේ නෑ කරෑට ඇයි ළමයෝ තේරෙන්නේ නැද්ද ඔයාට මේ ගොළු බෙල්ල අහන්නේ මේ උසට උසේ ගස් හැදුන්නේ නෑ එකපාර ඇයි ළමයා ඔයාගේ දන්නේ නැද්ද අපි ලයිෆ් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් එක වගේ තමයි අනිවාර්යෙන්. එකපාර මේ දැනට ආපුව නෙවෙයි ගහ මුදුනේ කොළ විතරයි මල් නෑ පාට වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දෙයක ඔබෙන් අහන්න දෙමුනේ ඉන්නේ ඔබට මොනවද හම්බෙන්නේ මේකෙන් මේ ෆවුන්ඩේෂන් එකෙන් ඔබට මොනවද හම්බෙන්නේ ඈ නේ ආයි ගොල් බෙල්ලගෙන මෙන්න මේ උත්තරය කියන්නේ ඔබ මෙන්න මේ උත්තරය දෙනවා එක රැයකින් ලස්සන කුඩි වෙනවද කාට ගලමු වෙසක් තිබුණා නේද සමනලයා හරි ලස්සනට පාට විහිදුවාගෙන බැබලෙන දේවල් දිහා මිනිසුන්ගේ ඇස් හරි ඉක්මනට ඇදලා සාර්ථක වෙච්ච මිනිස්සු දිහා තමන්ගේ ඒම් එක සාක්ෂාත් කරගත්ත මිනිස්සු දිහා හරි ආඩම්බරෙන් මිනිස්සු බලනවා මේ මගේ නැන්දගේ පුතා කියයි මූ මගේ පන්තියේ කා කියයි ඕකයි මා එකට මෙන්නේ මම හිටියේ කියයි නේ ඒ කියන්නේ අපි මිනිස්සු බැබලෙන්න ගත්ත දවසට ඒකේ ආලෝකය යට දෙන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා පස්සේ හරි අනිවාර්යෙන්. ළමයි හෙමින් දාට කොහොම ගියාට හිස් අතින්ම බිමට එන්න වේවි ඔයාට අපි try කරද්දී අපිට කොච්චරම කියනවද නේ ඔබට හිස් අතින් තමයි එන්න වෙන්නේ අහපම මේ ඒක නිසා කියන්නේ හිස් අතින්ම බිමට එන්න වේවි ඔයාට ඔබ try කරලා ඔය ගමන ගියාට ඔබට උගෙන් ලැබෙන දෙයක්
නෑ හිස් තතින් මහ පොව වෙන්න වෙයි කියලා තමයි කියන්නේ. හැබැයි හරි ලස්සන උත්තරයක් දෙනවා අන්තිමට මෙන්න මෙහෙම. හෙමින් හෙමින් ගහ මුදුනට මං යන දාට ගහ මුදුනේ මල් පිපේවි ලස්සන පාට. හසුන් මේ මිනිස්සු තමන්ගේ ඒම් එකට යන ගමන බොහොම හිමින් වෙන්න පුළුවන්. තමන්ගේ ඒම් එකට තමන්ගේ ඉලක්කයට යන පාරේ මාර බාධක තියෙන්න පුළුවන්. මාර කියන වචනින්ම මාර කියන්නේ බං නේ අපි කියනවනේ මාර වැඩක් නේ මාර කියන්නේ අපි අපේ මේ අපේ අභිවෘද්ධිය නැසන දේවල් වලට අපි මාර කියලා කියන්නේ. දැන් නම් අපි මාර කියලා කියන්නේ මේ අපි මාර කෑල්ලක් කියයි මාර නේ සීන් එකක් කියයි. මාර වැඩක් වුණා කියයි. මාර මාර සීන් එක ගන්නේ මාර වැඩක් නේ. ඇත්තටම කරමු මාර සීන් එක කියන එකේ තේරුම දන්නවද? මාර සීන් එක කියන්නේ මචං තමන්ගේ අභිවෘද්ධිය නැසන සීන් එකක්. මාර කියන වචනේ මාර මාර තමන්ගේ අභිවෘද්ධිය නැසන දෙයක් වුණා කියලා තමයි මාර සීන් එකෙන් කියන්නේ. මාර කෑල්ලක් කියන්නේ තමයි උඹ ඉඳාගෙන එතකොට. මාර කෑල්ලක් කියලා කියන්නේ තමන්ගේ අභිවෘද්ධිය. තමන්ගේ අභිවෘද්ධිය නැසන කෑල්ලක් කියලා තමයි මාර කෑල්ලක් කියන්නේ. අපි දන්නේ ලස්සන කෑල්ල තමයි මාර කෑල්ල කියන්නේ. ඇත්තටම මට මාර කෑල්ල කියලා අපි කියනවා නම් කාටද මොකද කියන්නේ? අපේ අභිවෘද්ධිය නැසන ලස්සන කෑල්ලක් කෑල්ල. කියලා. අපි නම් මේක බලනවා නම් මේක අපි ගැටියකේම මේ ඔව්. දීපනේ කලාවේ මනදේ ලක්කලා මේ බලනවා නම් මනදේ අපි කියන මාර කියන වචනේ අද වෙදි ටිකක් අර විව්‍යහාරයේ තියෙන තේරුම ගැන මම කියනවාද නිසා මේ සාර්ථක මිනිස්සේ එහෙම නැත්නම් තමගේ ඉලක්කය තමගේ ඒම් එක සාර්ථක මිනිස්සේ වෙච්ච අවසර වාට තේරෙයි ඔයාගෙන් බබලෙන් කට්ටිය කිට්ටුවේ කමක් නැහැ ඩෝන්ට් වරි. ඇයි තමන් සතුටු වෙන්න පුළුවන්. මම මගේ ඉලක්කය මගේ ඒම් එක සාක්ෂාත් කරගත්ත මොහොතේ විදියට. ඒක නිසා තමයි මේ මිනිස්සු අවසානයේ දක්න සාර්ථකත්වයට වඩා ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච මිනිස්සුව දකින්න පුළුවන්. මේ ඒ වෙනුවෙන් තමන්ගේ කාලය තමන්ගේ ශ්‍රමය මේ සියල්ලම කැප කරපු පුද්ගලයාව දකින්න පුළුවන්. මේ අපි මේ සාර්ථකත්වයේ කරා ගිය මිනිස්සෙක් දිහා බලනකොට කසුන් මේක මහා මේ බොහොම අපි වචනයක් කියනවානේ අර බොහොම ලස්සන නිකන් පාවඩේ ලපු රතු පාට මේ පළසක ලපු ගමනක අවසානයක් නෙවෙයි කසුන් අපිට දකින්නේ. අවසානයේ ඒ එහෙම ගිය ගමනක් නෙවෙයි කසුන් මේක නේ. ඒක නිසා මේ අපි මේ සාර්ථකත්වයේ කරා යන ගමනේ මේ අභියෝග දිනන මිනිස්සුන් අපි අභියෝගයක් නොවි අපිට පුළුවන් නම් මේ මනුස්සයාට උදව්වක් කරන්න. මේ මනුස්සයාට පොඩි මොටිවේෂන් එකක් හදලා දෙන්න. අර හෙවනේ ඉන්න ගමන් ගහේ ලෑලි කිරන්න පුළුවන් කොච්චරක්ද කියලා ගණන් කරනවාට වඩා අපිට පුළුවන් නම් බං ඒ ගමන යන මනුස්සයාට සුබ පතන්න. සාර්ථක වෙච්ච මනුස්සයාගේ අඩුපාඩු ටික ඕකා මේමයි හිටියේ ඕකා මේමයි හිටියේ කියනවට වඩා අපිට පුළුවන් නම් හදවතින් මේ මනුස්සයාට අතට අත දීලා සුබ පතන්න. අපිට පුළුවන් නම් මේ මිනිස්සුගේ උත්සාහයට නේ අපිට පුළුවන් නම් ඒ උත්සාහයට වටිනාකමක් දෙන්න. ඇත්තටම කරුණු මම නම් හිතන්නේ සාර්ථක වෙන්න මිනිස්සෙක් උත්සාහ කරනවා. අපි ඉස්සෙල්ලාම වෙන්න ඕන මොකද්ද? සාර්ථක වෙච්ච මිනිස්සු දිහා බලලා මේ මිනිස්සුගේ කටුක ජීවිතය ගැන චුට්ටක් ඉගෙන ගන්න. මේ මිනිස්සු කොහොමද මේ ගමන ගියේ කියන එක චුට්ටක් බලන්න. සාර්ථකයි කියලා අපි කතා කරන එක ඇතුලේ තියෙන කටුක බව, තියෙන අභියෝගාත්මක බව ආනන්ද කරගෙන ඇත්තටම තේරෙවි සාර්ථකත්වයේ මොන තරම් ලස්සනද කියලා. අනිවාර්යෙන්. ඉතින් එතකොට අපි හැමෝටම ආරාධනා කරමු. මොකටම ආරාධනා කරමු කසු සාර්ථක මනුස්සයා දිහා බලලා වැළපෙනවට වඩා සාර්ථක මනුස්සයාට සුබ බදන මනුස්සයෙක් ඉදි කරා. ඇත්තටම මේ ඔක්කොමත් එක්කලා මට හිතන දෙයක් තමයි ප්‍රදීප් දැන් හිතන්නකෝ මේක ඕනම වයසක කියන්නේ මේකේ වයස් තරහදිනමකින් තොරව බලන කෙනෙක්ට අපි නිකන් පොදුවේ කතා කරොත් ඇත්තටම ඉලක්කයක් නේ අපි මේ කතා කරමු හැම දෙයක් එක්කම ඉලක්කයක් ජීවිතේ ගොඩනගාගෙන ඒක ඇතුලේ ජීවත් වෙලා ඒකට කොහොමද අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ කියන එක හරි සරලව අපි නිකන් චූටි අදහසක් අපි මේ කතා කරපු දේ එක්කම මේ පොඩි අදහසක් ගමු අදහසක් අරගෙන අපි මේ වැඩේ නවත්තමු වැඩි දිග්ගස්සන්න ඕනේ නැති නිසා. ඔව් අපි මේ අපි ඉස්ලාම කියමු අපි මේ වෙලාවේ අරමුණ අපි මේක අරමුණ කියලා අපි කියන්නේ නැහැ කසම. හරිම කරන්නේ නැහැ. අපි කියමු මෙන්න මෙහෙම. වාට අරමුණක් තියෙද? එහෙම නැත්නම් වාට මේ ගේම් එකක් තියෙද?
ඔයා මේ වෙනකන් ඔයාගේ ඒම් එකේ ස්ටෙප් කීයක් ඉස්සරහට ඇවිල්ලාද? ඔයාකට ඔයාගේ ඒම් එකට තව ස්ටෙප් කොච්චර ගාණක් ඉස්සරහට යන්න ඕනද? හරි. එතකොට ඔයා ඒ වෙනුවෙන් මේ වෙනකන් ළඟා කරගත්ත දේවල් ටික මොනවද? හරි. ඔයාලා යම්කිසි හේතුවක් නිසා ඔයාගේ ඒම් එක දැන් මග ඇරිලාද? ඒ මග ඇරිලා නම් ඇයි? නේ? මග ඇරිලා නම් ඇයි? ඒක නිසා අපිට පුළුවන් නම් ඔන්න ඔය ටික කරු ටුක්ටක් එක තැනක නැවතිලා කොල කැල්ලක් අරගෙන හරි කමන්නේ. ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ ඒම් එක පොඩ්ඩක් ලියන්න. ඔයාගේ ඒම් එක මොකක්ද? මං අහන්නේ අර මේ 4 5 ඉන්නකොට බං මේ මම මෙයා වෙනවා මම ආරයා වෙනවා කියපුවා ඒම් එක ගැනීම නෙවෙයි. ඔයාලට තීරණ වයසට ආවට පස්සේ ඔයා ලෝකේ දකින්නකොට ඈ ඔයාගේ ජීවිතේට ඔයා ළඟා කරගත්ත අත්දැකීම් මා දැකපු දේ මේ හැමදේමත් එක්කන් කතුන් අපි ස්ට්‍රෝං ඒම් එකක් හදා ගන්නවා ජීවිතේ එක ඒම් එකක් මම මෙන්න මෙතන නවතිනවා මම මෙන්න මෙතෙන්ට යනවා මම මෙන්න මේක කරනවා කියලා අපි එක ඒම් එකක් හදා ගන්නවා මම කතා කරන්නේ යන්නේ ඒ ඒම් එක ගැන මිසක් අපි අර ශිෂ්‍යත්වයේ පන්ති වාර විශ්ත දුන්නු ඒම් එකේම නෙවෙයි හරි අපි ඒ වෙලාවේ මොනවද කරලා අපි දන්නේ නැහැ හරි පරිසරයේ මිස්ටේක් එකක් වුණොත් එන්නේ ඉංග්‍රීසි මිස්ටේක් ගැන වෙන එකක් හරි එහෙම නෙවෙයි. ඔයාට ලෝකය ගැන දැනෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඔයාට ඔයා ගැන දැනෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඔයා වැටිච්ච තැනකදී ඔයාට හිතිච්ච ඒම් එකක් ඇතිනේ. හරි. ඒ ඒම් එක මොකක්ද කියලා අඳුර ගන්න ඉස්සෙල්ලාම. ඒම් එක අඳුරගත්තේ නැතුව කරු මේක කරන්න බෑ. හරි. හරි. ඒක නිසා ඔයාගේ ඒම් එක නිශ්චිත සිතිවිල්ලකට අරන් එන්න. නිශ්චිත තැනකට අරගෙන එන්න. හරි. ඒ නිශ්චිත ඒම් එක වෙනුවෙන් ඔයා මේ වෙනකම් මොනවද කරලා තියෙන්නේ? ඔයා ඒම් එකට මම හරි මග හැරිලා නම් ඔයා ආන්ගේ මග හැරිච්ච දේ සම්පූර්ණ කරගන්න. ඔයා හදාගන්න. ඔයාට තව කොච්චර දුරක් මේ ඒම් එකට යන්න තියෙනවද? ඔයාට තව ස්ටෙප් කීයක් මේකට පහු කරන්න තියෙනවද? ඔයාට කාලය කොච්චර තියෙනවද? අතන කාලය වැදගත්. අනිවාර්යෙන්ම. කාලය වැදගත්. ඔයා රජේ එක්සෑම් එකක් ලියනකොට ඔයාගේ කාලය ඔයාට බලපං. ඔයා රැකියාවකට යනවා නම් ඔයාගේ කාලය ඔයාට බලපං. ඒක නිසා අර ඉබ්බගේ හාවගේ කතාව යල් කරලා ඉවරයි. ඉබ්බ වගේ හෙමින් ගිහිල්ලා දිනපු මිනිස්සු නේ අර ඉබ්බ වගේ හෙමින් ගිහිල්ලා දිනන බෑ බද්ද. දැන් දැන් ඒකෙන් යන කාව ලෝකයක් නිදාගත්ත. තියෙන්නේ. ඔව්. කාව නිදාගත්ත හින්දා ඉබ්බ දිනනවා තමයි. හැබැයි මං ඒ දිනන්නේ තිබි ගමනින් ගිහින්. කරුණේ කාලේ වැදගත් නිසා මම ඉබ්බගේ හාවගේ තරගේ උදාහරණයක ළමයිට දෙන්නේ නැහැ. මම ඒ කතාව උදාහරණයක් දුන්නොත් කියන අවසාන කතාව තමයි ඉබ්බගේ ගමනින් ගිහිල්ලා ඔයාගේ මේක සාක්ෂාත් කරගන්නකොට කාලය ගොඩක් ඔයාට අහිමි වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා තරගේ දිනපු හාව මේ තරගේ පෙරදිච්ච හාව වගේ වේගෙන් ගිහිල්ලා පුළුවන් නම් ආගේ මේක දිනන්න. අනිවාර්යෙන්ම. ඒක නිසා අපි මට උත්තරය කියන්න ඕන ගේම් එක මොකද කියලා අඳුර ගන්න. ඔයා ගේම් එක වෙනුවෙන් මොනවද මේ වෙනස් කරලා තියෙන්නේ කියලා අඳුර ගන්න. ඔයාට ගේම් එක වෙනුවෙන් ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. සා ඔයා ඒ වෙනුවෙන් ජීවත් වෙන මිනිසෙක්ද කියලා දෙපාරක් හිතලා බලන්න. අනිවාර්යෙන්ම මේ ප්‍රදීප් මට ඕකටම එකතු කරන්න දේවල් ටිකක් ඔලුවට ආවා. ඇත්තටම අපි මේක ඇතුලේ අපි උත්සාහ කරේ ප්‍රදීප් අපි මේක බිම් මට්ටමින් කතා කරන්නනේ. දැන් හිතන්නකෝ ඉලක්ක ගැන කතා කරාම අපිට ඔලුවට දෙන්නෙම දැන් ඔයා කිව්වා වගේ ඉබ්බගේ හාවගේ කතාව. නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ලෝක ප්‍රසිද්ධ ජීවිතේ ජයගත්ත මිනිස්සු ඉන්නවනේ. මුලින් ඉඳලා කටු කාලා ජීවිතේ ජයගත්ත මිනිස්සු අපි ඕනි තරම් ඕවා අහලා තියෙනවා. හැබැයි බිම් මට්ටමින් ඕක අපිට දැනෙන්න කවුරුත් කියලා දෙන්නේ නැහැ. නේද? එතකොට අපි මෙන්න මේ ඉලක්කයක් හදාගන්න සමහර කෙනෙක්ට තියෙන්න පුළුවන් අපි අර පොඩි කාලේ කිව්වා වගේම තව අදහස් තියෙන්න පුළුවන් නේ සක්සස් වෙන්න එක එක විදි තියෙනවා. Tamanට ව්‍යාපාරයක් පටන් ගන්න වේවා ඊට පස්සේ Tamanට මොනවා හරි හොඳ රැකියාවක් ලබා ගන්න. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ දැන් ඉන්න තත්ත්වයට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න. නේද? අර අපි පොඩි කාලේ කියනවා වගේ වෛද්‍යවරයෙක් වෙන්න ඊට පස්සේ ඉංජිනේර කෙනෙක් වෙන්න නේද? මේ වගේ ඉලක්ක ජීවිතවල තියෙනවා. හැමෝ තමන් කැමති නේද? තමන් කැමති ඉලක්ක ජීවිතවල තියෙනවා. එතකොට මේ තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන් ලස්සනට තමන්ගේ ඉලක්ක ගොනු කරගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් පාර තමන් ගොඩනගා ගන්න ඕනි කොහොමද කියන එක තමයි අපිට මේක ඇතුලේ කතා කරන්න ඕනි වෙලා තිබුණේ. ඒකට අවශ්‍ය කරන අපි නොහිතන හිතන පැති ගැන චුට්ටක් කතා කරන්න තමයි අපිට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් ඔන්න ඕ දේවල් තමයි අපිට මේ සමාජයට පුංචි හරි යමක් නේද මේක අහන කෙනෙකුට පුංචි හරි යමක් ජීවිතේට දෙන්න අදහසක් ගන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න තමයි Life Development Foundation විදියට අපි මේ විදියට මම සහ අපේ ප්‍රදීප් සහෝදරයා එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් මට තියෙනවා ප්‍රදීප් පුංචි දෙයක් මතක් කරන්න.
මම හිතන්නේ ප්‍රදීප් මේ වෙනකොටම දන්නවා. අනිවාර්යයෙන්. අපිට දැන් ලයිෆ් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් එකට අවුරුදු 5කට කිට්ටුයි. 5ක් පිරීලත් ඉවරයි. ඉතින් මේ අපි දැන් සෑහෙන කාලයක් ඉතින් මේ වෙනුවෙන් අපි පුංචි ගිව්වේ එකක් සූදානම් කරලා තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ මේක අහන ඔබ අපේ ලයිෆ් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන එක විතරයි. ඉතින් රෙජිස්ටර් වුණාට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපි පුංචි ටාස්ක් ටිකක් හදලා තියෙනවා. ඇත්තටම පුංචි ටාස්ක් ටිකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා එවන ඔබට රුපියල් 2500ක මුදලක් පරිත්‍යාග කරන්න ඕන ලයිෆ් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේක ඇත්තටම මේ ටාස්ක් ටික ගැන මම කියන්න ඕනි ප්‍රදීප්. මොකද මේ ටාස්ක් ටික දෙන්නේ දැන් අපි අර මුලින් කතා වෙනා වගේ ප්‍රදීප්, ඒ කියන්නේ ජීවිතේ අපි අර මම පෞද්ගලිකව මේ දියසෙන්, ඒ කියන්නේ අපිට අපේ හැමදේම කරලා දෙයි කියන තැන මම නැහැ මේ ප්‍රදීප්. ඒ කියන්නේ අපේ ජීවිතේ දේවල් අපි ලබා ගන්න ඕන. නේද? අපි හැම දෙයකටම ගනු සහ දෙනු කියන හැම දෙයකටම වටිනාකමක් තියෙන්න ඕනේ. නේද? ඉතින් ඒ නිසා මම කැමති නැහැ කෙනෙක් අර නොමිලේ මට හම්බ වුණා මම හරි සතුටු වෙනවට වඩා මම දෙයක් කරලා තමයි මම මේ දේ ලබා ගත්තේ. ඉතින් ඒ සිතුවිල්ල හරි වටිනවා කියන තැන තමයි මම දකින්නේ. ඉතින් ඒ නිසා පුංචි ටාස්ක් ටිකක් අපි හදලා තියෙනවා. ඉතින් ඒවා ටික සම්පූර්ණ කරලා මේ අපෙන් ලබා දෙන මේ මුදල ඔබට ලබා ගන්න පුළුවන්. ඒක අපි පුංචි තරගයක් විදියට තමයි තියෙන්නේ. සති දෙකක කාලයක්. ඒ කාලය ඇතුළත අපි තරඟකරුවන් තෝරලා අපි ප්‍රකාශයට පත් කරන්න තමයි සූදානමින් ඉන්නේ. ඉතින් අපි මේ විදිහට අපේ මේ සාකච්ඡාව මෙතනින් නතර කරනවා. ඉතින් ලස්සන තවත් වැඩසටහනකින් ඔබත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අපි මේ විදිහට සමුගන්නවා. එහෙනම් අපි පස්සේ දවසක ආය හමු වෙමු.